මේ සැරේ අලුත් අවුරුද්දට හදාගන්න පුළුවන් තවත් රසක ඇවිල්ලක් තමයි අද අරගෙන ආවේ යාළුවනේ. රුලන් අලුව හදන විදිය ගැන තමයි අද කියලා දෙන්න ආවේ. එතනදී අපිට අවශ්‍ය වෙනවා රුලන් ග්‍රෑම් 400ක්. ඒක හොඳට බැද ගන්න ඕන පාට වෙනස් වෙනකන්. දැන් මම බැදගත්ත රුලන් ටික වෙන භාජනයකට දාගන්නවා. ඊළඟට ඒ භාජනයටම දාලා හාල් පිටි ග්‍රෑම් 250ක් බැද ගන්න ඕන. මම මෙතන අරගත්තේ කඩේ තියෙන ඉන්දියාප්ප පිටි. ඔයාලට කොටපු හාල් පිටිත් ගන්න පුළුවන්. දැන් මම මේ හාල් පිටි ටිකත් පාට වෙනස් වෙනකන් හොඳින් බැද ගන්නවා. දැන් මම බැදගත්ත හාල් පිටි එකෙන් මේ සැඳි 3ක් විතර අයින් කර ගන්නවා. දැන් හාල් පිටි ටිකත් රුලන් එකටම දාගෙන හොඳින් නිවෙන්න තියන්න ඕන. දැන් අපි අරන් තියාගත්ත හාල් පිටි ටිකෙන් ටිකක් මේ විදිහට ලෑල්ලකට ඉහා ගන්න ඕන. දැන් මේක අපි පැත්තකින් තියාගමු. දැන් උලන් මිශ්‍රණයට ලුණු තේ හැඳි භාගයකුත් දාගන්න ඕන. කරදමුංගු කුඩු ටිකකුත් දාගන්න ඕන. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. දැන් මම පිටි මිශ්‍රණය පැත්තකින් තියාගෙන පැණි එක හදාගන්නවා. ඊළඟට සීනි ග්‍රෑම් 275ක් මම පෑන් එකට දාලා ඒකට වතුර මිලිලීටර් 250ක් දාගන්නවා. මේ පැණි එක නූල ඇදින පදමට හදාගන්න ඕනේ යාළුවනේ. කලින් අලුව එක හදනකොට පැණි උණු කරගත්ත පදමටමයි මේ පැණි එකත් උණු කරගන්නේ. මේ වගේ හැන්දෙන් ටිකක් කිස්සුවාම ඇදි ඇදි වැටෙන පදමට තියෙන්න ඕනේ පැණි එක. දැන් පැණි එක හොඳින් නිවෙන්න තියන්න ඕනේ. පැණි එකට මේ විදිහට ඇඟිල්ල දාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයට පැණි ටික නිමිලා තියෙන්න ඕනේ. දැන් රුලන් එකට පැණි ටික ටික දාලා මේ වගේ අනා ගන්න ඕනේ. රුලන් ටික අනා ගනිද්දී ඔක්කොම එකට එකතු වෙන පදමට එනවා. එතකන් අපි පැණි දාලා අනා ගන්න ඕන. දැන් මම හැන්ද අයින් කරලා අතින් තමයි අනාගන්නේ. අතින් අනාගන්නකොට අපිට හොඳට පදම හොයාගන්න පුළුවන්. රුලන් එක මේ විදියට එකට එකතු වෙන පදමක් තියෙන්න ඕනේ. නැත්නම් අපිට රුලන් එක තුනී කරගන්න බැරි වෙනවා. මම මේ විදිහට ලෑල්ල උඩින් දානකොට ඔයාලට පේනවා ඇති පදම කොයි වගේද තියෙන්න ඕනේ කියලා. දැන් අලුව මිශ්‍රණය ඔක්කොම මම ලෑල්ල උඩට දාගත්තා. ඊළඟට අතින් මේ විදියට ලස්සනට කොටු වැඩේට හදාගන්න ඕන. හාල් පිටි ටිකකුත් උඩින් ඉහා ගන්න ගමන් ලස්සනට මේ විදිහට හැඩේ හදාගන්න. එතකොට තමයි අපේ අලුව ටික හයි වෙන්නේ. අලුව ටික තුනී කරගත්තු ගමන් කෑලි කපන්න යන්න එපා. විනාඩියක් විතර ওই විදිහට තියෙන්න අරින්න. දැන් මම අලුව කෑලි කපා ගන්නවා. ඔයාලට පුළුවන් කැමති හැඩයකට මේක කපා ගන්න. මම අද කපන්නේ කුටු හැඩයට. ඉතින් මේ අලුව එකත් කලින් හදපු අලුව එක වගේමයි යාළුවනේ. පොඩි වෙනසක් තමයි තියෙන්නේ. රුලන් එකතු කරන නිසා මම හදාගත්ත පැණි එක මට පොඩ්ඩක්වත් ඉතුරුනේ නෑ යාළුවනේ. මේ අලුව එක හදාගන්න මට පැණි ටික ඔක්කොම ගියා. දැන් ඔයාලට පුළුවන් මේ සැරේ අලුත් අවුරුද්දට කෑම මේසෙට රුලන් අලුව හදාගන්න. ඉතින් මගේ පේජ් එක ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ රසම රස රෙසිපි අරන් එන්නම් යාළුවනේ. ඉතින් ඔයාලට සුබ දවසක්.